පටන් ගැනීම විතරයි. යක්ෂ වීරසිංහට මේ ගමන පාවෙන විදිහ බලන්න ඕන නම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීරාව ආවා ආයෙ ගියා. මියුසික් වීඩියෝ එකක් කරගෙන බලන්න. හැංගියා. පොඩි උණු කඩවලට එක්කනේ මේක වගේ නේද තමයි. පොඩි උණු කඩවලට එක්කනේ මේක. මොකක්ද බං මේ ජීවිතේ? තරුණ කාලේ මට ආදරේ කියා පොරොත්තු වෙන්න. අවුරුදු කුමාරයෝ තමයි අපි ඉස්සලාම තෝරන්නට හදන්නේ. මේ ට්‍රිප් එකේ මට කිසිම ඔළුවට වදයක් නැහැ. අපි මල්ලි මායි ආවේ මල්ලි මාව ආයියා. හෙලෝ ඉතින් මේ වෙද්දිත් ඔයාලා දන්නවා මේ වීඩියෝ එක මොනවා සම්බන්ධවද කියලා. මේ පාර සාරා කාගෝ බක්මහ සැනකෙලියට අපි ගියා අබුඩාබි සාජා. ඉතින් මේ වීඩියෝ එකෙන් බෙදා ගන්න හදන්නේ අපේ ඒ ගමන. ඉතින් මේ ගමනේදී මාත් එක්ක වැඩ කරන මගේ සහෝදර රංගන ශිල්පිනියන් ගොඩාක් එකතු වුණා. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මොකද කරේ අපි කොහෙද ගියේ කොහොමද මේ දවස් ගෙවුනේ ඔක්කොම මම ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. ගමන පටන් ගද්දිම කන්නයි යන්නේ. වෙලාව පාන්දර 1:00ට විතර මේ වෙද්දී ඉතින් හොඳටම බඩගින්නේ මම හිටියේ. ඒ නිසා අපි දෙන තීරණය කරා ඔක්කොටම කලින් මොනවා හරි කාලා බීලා ඉන්න. මොකද මම මෙහෙට එන්න කලින් වෙන අවුරුදු උත්සවයක ඉඳලා ඒක ඉවර කරලා තමයි ආවේ. ඒ නිසා මම ගොඩක් බඩගින්නේ හිටියේ. පුළුවන් නම් ගෙස් කරන්න මෙයා මේ කියන සින්දුව මොකද්ද කියලා. බෙල්ලඩ වඩ මුගලි දෙන්න මාත් එක්ක පළවෙනි වතාවට. හොඳම යාළුවෙක් එක්ක මෙහෙම ගමනක් යනවා කියලා කියන්නේ හොඳම යාළුවට වැඩිපුර දුක් විඳින්න වෙනවා කියන එකනේ. ඉතින් අන්න ඒක තමයි මේ වෙද්දී අෂ්ට වෙලා තියෙන්නේ. වීරාව ආවා ආයෙ ගියා. ඕ මොකද? දෙයන්න යන්නේ. මේ පටන් ගැනීම විතරයි. යක්ෂ වීරසිංහට මේ ගමන පාවෙන විදිහ බලන්න ඕන නම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගමන පටන් ගන්න යන්නේ. යශ් ඉන්නවා කියලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් එතන hina කාලා මැරෙනවා කියලා කිව්වොත් හරි. මගේ වීඩියෝස් නිතරම බලන කෙනෙක් නම් ඔයා දන්නවා මට කන බොන වීඩියෝස් රෙකෝඩ් කරන්න නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා ආයිත් කණ්ඩායි යන්නේ. ඇත්තටම මට එදා කන බොන එකටත් වැඩිය තිබ්බේ ෆ්ලයිට් එකට නැග්ග වෙලාවෙ ඉඳලා ලොකු නිදිමතක්. මොකද මට එදා හරිම මහන්සි. මම කිව්වනේ මම ආවේ වෙන රෙකෝඩින් එකක් ඉවර වෙලා කියලා. කොහොම හරි පැය 3කටත් වැඩිය මම හොඳටම නිදියලා ඇහැරිලා බලද්දී පල්ලෙහෙන් සාජා පෙවුනේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මමත් සාජාවේ පළවෙනි වතාවට ඔයාලත් එක්ක මේ දේවල් බෙදා ගන්න ඕන නිසාත් ඒ වගේම මට මතකයක් විදිහට මේ දේවල් හැමදාම තියෙන්න ඕන නිසාත් මේ වීඩියෝ ක්ලිප්ස් ටික මම මේ වීඩියෝ එකට එකතු කරගන්නවා. අපි සාජවලට ආවා. අපි එයාපෝට් එකට ගිහිල්ලා අපේ බැගේජස් ඔක්කොම කලෙක්ට් කරගෙන
අබුඩාබි යන්න පිටත් වෙන්න ඕන. ඉතින් මේ වෙද්දී අපිව ගන්න ඇවිල්ලා ඉන්නවා සාරා කාගෝ බක්මහා සැනකෙළියේ. අයිතිකාරයෝ දෙන්න කියලා කිව්වොත් හරි. මේ ඉන්නේ නදි අක්කයි මංජු අයයි. ඉතින් නදි අක්කා මංජු අයියා ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ සාරා කාගෝ බක්මහා සැනකෙළිය වෙනුවෙන් අපිටත් ආරාධනා කරාට. ඉතින් අපි ඔක්කොමලා දැන් යන්න පිටත් වෙන්නයි හදන්නේ අබුඩාබි වලට. යෝ ඔයාලා නෑ මොකුත් නෑ මේ අද ඇවිල්ලා ඉන්නේ ඩුබායි වලට. දැන් ඉන්නේ සාජා. දැන් සාජා එයාපෝට් එකෙන් අපි යනවා අබුඩාබි වලට. ඉතින් එහෙනම් ඔන්න ලස්සන ටුවර් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අනුරාධාගේ බ්ලොග් එකේ. මම බලන් ඉන්නේ ඔයාලා සිත් කරන එක. අපි සින් කරන්න යන්නේ. ජයවා. ඔය අද සින්දුවක මේකක් තියෙනවා අනුරාධාගේ ගන්නවා මේ සින්දුවට ඒක කාලේ හසරැල් පිරුනේ කදවැල් අතරින් කවියක් වාගේ ගැඹුරු කියලා දේ සාගරේ සමාන වූ ආදරෙන් පරාද වූ පෙම්වතුන් පෙම්වතියන් වෙනුවෙන් පෙම්වතා මමයි පෙම්වති මෙයයි. Hi Sarah. මේ ගමනේදී අපිත් එක්ක හිටියා පර්පල් රේන්ජ් එකේ අපේ අයියලා ටික, ඒ වගේම බේබි ශානිකා අක්කා, ඒ වගේම තව ගොඩක් ආටිස්ලා මේ ගමනේ අපිත් එක්ක ඉන්නවා. ඒකට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. හැංගියා. හලෝ ජයවා කොහමද? අපි දැන් අබුඩාබි යන්න පිටත් වෙලා ඉන්නේ. කියන්න ඕන දෙයක් තියෙනවා. මීට කලින් මං කීප වතාවක් ඩුබායි අබුඩාබි ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ හැම වතාවකම ආවට වැඩිය මේ සැරේ පොඩ්ඩක් රස්නේ වැඩිද කියලා මට හිතුණා මේ දවස්වල. අප්‍රේල් කියලා කියන්නේ කොහොමත් රස්නේ කාලේ කියලා මං එයාව හැම වෙලාවකම මෙහි ජීවත් වෙන අය කිව්වත් මෙච්චර රස්නයක් නම් මට කලින් ආව සැරේ දැනෙලා නැහැ. ආයෙත් කන්න යන්නේ. හැම වෙලේම කන ගැන කරන්න කියලා නම් කමෙන්ට් කරන්න එපා. කන බොන වෙලාවටනේ චුට්ටක් ඉඳගෙන නිදහසේ ඉන්න. ඉතින් අනිත් වෙලාවට ඇවිදිද්දී අලුත් දේවල් දැකිද්දී සමහර වෙලාවට රෙකෝඩ් කරන්න අමතක වෙනවා. ඉතින් කන බොන වෙලාවට ටිකක් නිදහසේ ඉඳගෙන ඉන්න නිසා ඒවා නම් අනිවාර්යෙන් රෙකෝඩ් වෙලා තියෙනවා. මට ආදරේ කියා පුරුදු වෙන මට ආදරේ කියා පුරුදු වෙන ඔබ හිසියාගේ මලවිලි දැසන අන්නේ දවසක සිතිජ බලාගේ දොඩ මලවිලි සමුවරගන්න ආවා ගියා. හරි මහත්තයා අපිට ගිරුම් අංකය කියන්නේ කළුවරේ කොහෙද ගිරුම් අංක වෙන්නේ? මිලින්ද අයගේ සින්දු වලට මං වගේම ආස කෙනෙක්ද ඔයත්? එහෙනම් කමෙන්ට් එකක් දාන්න. මිලින්ද අය කියලා කියන්නේ අපිට ඉන්න ගොඩාක් දක්ෂ හරිම හොඳ සහෝදරයෙක් කියලා කිව්වොත් හරි. ඉතින් මේ ගමනේදී ගොඩාක් වෙලාවට එයා ලයිව් සින් කරන ඒවා අහන්න අපි ඔක්කොටම වාසනාවක් තිබ්බා. Thank you so much මිලින්ද අයියේ. කියන හැම වෙලාවෙම බෑ කියන්නේ නැතුව ඔයා පුංචි සින්දුවක කොටසක් හරි අපි වෙනුවෙන් සින් කරාට. සිලෝන් කුසින් රෙස්ටෝරන්ට් එකේ තමයි මේ වෙද්දී ඉන්නේ. ඉතින් රවි අයව ඒකේ අයිතිකාරයා කියලා කිව්වොත් හරි. සිලෝන් කුසින් රෙස්ටෝරන්ට් එකේ අයිතිකාරයා රවි අයියා තමයි ඉතින් මේ ඉන්නේ. අපි අබුඩාබි ආවොත් අනිවාර්යයෙන්ම එන තැනක් තමයි මේ ප්ලේස් එක, රවි අයියාගේ රෙස්ටෝරන්ට් එක. ඉතින් හරිම ෆේමස් මේක. හරිම රසයි මේකේ කෑම.
ඔය අබුඩාබි නම් ඉන්නේ අනිවාර්යෙන් යන්න ඕන තැනක් ඒක. අපි ගොඩක් වෙලා ට්‍රැවල් කරලා තමයි මේ විදිහ අබුඩාබි වලට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ එහෙම ලොකු බඩගින්නක් තිබෙන්නේ නැතත් මේ රෙස්ටෝරන්ට් එකේ කෑම වල රස දන්න අය දන්නවා. මේකෙන් නම් කන්න බෑ කියලා ඉන්න බෑ. ඒ තරම් කෑම රසයි. ඒ නිසා චුට්ටක් අපි හැමෝම කෑවා. සමහර අය කන්නේ නැතුව පැක් කරගත්තා හොටෙල් එකට ගිහිල්ලා කන්න. ඉතින් අපි දැන් හොටෙල් එකට යන්නයි හදන්නේ. හලෝ. ඉතින් අන්තිමට රූම් එකට ආවා. මාර මහන්සි මේ වෙනකොට. මේ තියෙන්නේ මම ඉන්න රූම් එක. ඔයාලා දන්නවනේ මගේ වීඩියෝස් බලනවා නම් සාමාන්‍යයෙන් හොටෙල් එකට ආවට පස්සේ හොටෙල් එකේ තියෙන විදිහ මේ වගේ වීඩියෝ කරන එක, ඒ වගේම අවට කොහොමද පේන්නේ කියලා බලන එක මගේ සාමාන්‍ය පුරුද්දක්. ඉතින් මේ දවසෙත් ඒ දේවල් ඒ විදිහටම වුණා. වොෂ් එකක් දාලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ අපි රෑ එළියට ගියා. අපිත් එක්ක එළියට යන්න එදා ආවේ අමාලි අක්කා. ඉතින් අමාලි අක්කයි අපි කට්ටියම එදා එළියට ගියා. ඩිනර් අරගෙන එන්නේ. යන අතරේදී මෙන්න මේ චොක්ලට් කඩේ ළඟ නතර වෙන්නේ නැතුව ඉන්න බැරි වුණා. පොඩි උණු කඩවලට එක්කනේ මේක වගේ මේක තමයි. පොඩි උණු කඩවලට එක්කනේ මේක තමයි. මේක මේක ඔකේ මේක අනේ thank you. අපි මේ චොක්ලට් ෂොප් එකේ තිබ්බ චොක්ලට් වර්ග ගොඩක් try කරා. ඉතින් ඒවා පුදුම රසයි. පුදුම රසයි කියන්නේ පුදුම රසයි. ඉතින් අමාලි අක්කා thank you so much. ඔයා මට මං ආසම චොක්ලට් එක තමයි අරන් දුන්නේ. Thank you once again. අපි ඩිනර් වලට ආවේ මෙක්සිකන් රෙස්ටෝරන්ට් එකකට. මම ලංකාවේදී එක සැරයක් try කරලා තිබ්බා. මේ කෑමත් පුදුම රසයි. හයි. ඉක්මනට ස්කින් කෑර් චුට්ටක් කරලා නිදා ගන්නයි හදන්නේ. මොකද හෙට පාන්දරම හැරෙන්න ඕනේ. හෙට තමයි අබුඩාබි අවුරුදු උත්සවය තියෙන්නේ. සාරා කාගෝ බක් මහසැනකෙළියේ පළවෙනි දවස. ඉතින් අද දවසම වගේ ගොඩක් වෙලාවට එළියේ හිටියේ. අද අපි ආව දවස. ඒ ඔක්කොම නිසා ගොඩක් මහන්සි නිදිමතයි. එහෙනම් පුළුවන් ඉක්මනට නිදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. Good night. Good morning. පාන්දර 6යි වෙලාව. ටිකක් නිදිමතයි තාම. පුළුවන් ඉක්මනට වොෂ් එකක් දාලා මේකප් දාන්න ලෑස්ති වෙමු. මේකප් එක ගන්න පටන් ගන්නයි යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මගෙන් අහනවා මම මොනවද පාවිච්චි කරන මේකප් ප්‍රොඩක්ට්ස් කියලා ප්‍රයිවට් මැසේජස් දාලා. ඉතින් එහෙම අහන අයට තමයි මේ විස්තරය. ඉතින් මේ දවසේ මම බේසික් ෆවුන්ඩේෂන් එක විදියට පාවිච්චි කරේ MAC එකේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එක. එතකොට මම එදා කන්සීලර් එක විදියට පාවිච්චි කරේ ටාට් එකේ කන්සීලර් එක. සමහර වෙලාවට අපේ ස්කින් ටෝන් අවුවට ඉඳලා වෙනස් වෙනවා. එහෙම වුණාම ඒ වෙලාවේ තියෙන ස්කින් ටෝන් එකට ගැලපෙන විදියට මන් ළඟ තියෙන මේකප් ප්‍රොඩක්ට් එකේ බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. එදා මගේ තිබ්බ ස්කින් ටෝන් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් එක විදියට මට තිබ්බේ MAC එකේ ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ මම අයිෂැඩෝ ටිකක් ඇප්ලයි කරගත්තා. ඒක නම් එහෙම නමක් මට මතක නැහැ. මට අලුතෙන්ම හම්බෙච්ච ප්‍රොඩක්ට් එක තමයි මේ ෂේ ග්ලෑම් කියන බ්‍රෑන්ඩ් එකේ
අයිලයින් එක. ඒකේ අර කෝනස් දෙක සීල් එකක් විදිහට තියන්න පුළුවන් වෙන්න තමයි හදලා තියෙන්නේ. මට තනියම මේකප් කරද්දී ඒ අයි එකේ කෝන එක ඇඳගන්න චුට්ටක් අමාරු එක්කනේ. ඉතින් ඒ නිසා මට මේ අයිලයින් එක මාරම ලේසියි. ඔයාලටත් මට වගේ තනියම මේකප් කරද්දී අයිලයින් එකේ කෝන එක ඇඳගන්න අමාරු නම් ඔයාට හොඳටම ගැලපෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ලංකාවෙත් ෆැන්සි ෂොප් වල ඕන තරම් ගන්න ඇති. මම මේක ලංකාවෙන් නම් නෙමෙයි ගත්තේ. නමුත් අනිවාර්යෙන් හොයලා බලන්න ඔයාලටත් ගන්න පුළුවන් වෙයි ලංකාවේ. ඉතින් ඊට පස්සේ මම අන්ඩර් අයිලයින් එකේ කෝනස් දෙක විතරයි අන්ඩර් අයිලයින් එක දාගත්තේ. ඊට පස්සේ මස්කාරා දැම්මා. මස්කාරා එකෙන්ම මම මගේ අයිබ්‍රෝස් චුට්ටක් ඇඳගත්තා. ඊට පස්සේ මම මගේ බ්ලෂර් එක විදිහට දැම්මේ ක්‍රීම් බේස් බ්ලෂර් එකක්. ඒකත් ටාට් කියන බ්‍රෑන්ඩ් එකේමයි. එහෙම තමයි. ඊට පස්සේ මගේ බ්ලෂර් එකෙන්ම මම නෝස් කට් එක පොඩ්ඩක් තියාගන්නවා. ඒ වගේම ඒ බ්ලෂර් එකෙන්ම තමයි මම මගේ මූණේ යට කට් කරගන්නේ. ඒක පවුඩර් එකක් විදිහට තියෙන බ්ලෂර් එකක්. ඊට පස්සේ ලිප් ලයිනර් එක. ඊට පස්සේ මගේ ලිප්ස්ටික් එක. මම ලිප්ස්ටික් වර්ග 2-3ක් වගේ මික්ස් කරලා තමයි එදා ලිප්ස්ටික් එක දැම්මේ. මගේ ලිප්ස් මාරු විදිහට ඩ්‍රයි වෙනවා. ඉතින් ඒ නිසා මම ලිප්ස්ටික් දාලා අන්තිමට ලිප් ග්ලොස් එකකුත් දානවම තමයි. ඒක පොඩි පින්ක් කලර් එකක් එක්ක තියෙන ලිප් ග්ලොස් එකක්. බ්‍රෑන්ඩ් එක රෙව්ලොන්. එහෙම තමයි. දැන් තියෙන්නේ කොණ්ඩේ හදාගන්න එක. බලන්නකෝ මේකප් එක හොඳයිද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මම කොණ්ඩෙට කරේ මුළු කොණ්ඩෙම බ්ලෝ ඩ්‍රයි කරගත්ත එක. මට එහෙම ලොකුවට හෙයාර් ස්ටයිල්ස් ඒවා දාන්න දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක ආවේ. මට මේ දවස් දෙකටම ලස්සනට බතික් අවුරුදු ඇඳුම් හදලා දුන්නේ බතික් ඩ්‍රොප්ස් කියන මෙන්න මේ කට්ටිය. ඉතින් යාළගේ Facebook page එකයි Instagram page එකයි තමයි මම මේ tag කරලා තියෙන්නේ. ඔයාලටත් ආස විදිහට බතික් ඇඳුම් කරගන්න හොඳම තැනක් තමයි මේ බතික් ඩ්‍රොප්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් ඕන වුණොත් එයාලව contact කරන්න මේ pages වලින්. අපි යන්න පිටත් වෙලා තමයි ඉන්නේ. චතුව ඉන්නවා, වත්සලා අක්කා ඉන්නවා, පිටිපස්සෙන් සජිනි නංගි ඉන්නවා, තනාෂා ඉන්නවා. ඉතින් ඒ වගේම අපේ යෂ් ඉස්සරහෙන් ඉන්නවා. ඉතින් අපි ඔක්කොමලා යන්න පිටත් වෙලා ඉන්නේ අවුරුදු උත්සවයේ තියෙන තැනට. මේ වාහනේ යන්නේ අපි කට්ටිය තමයි. පේනවා නේද අවුවේ තියෙන සැර. අද පුදුම රස්නේ දවසක්. මේ වගේ රස්නයක් මට නම් කවදාවත් දැනෙලා නැහැ මගේ ජීවිත කාලෙටම. මං කිව්වේ අර කලිනුත් වීඩියෝ එක පටන් ගත්ත ගමන් කලින් සරවල් වල අබුඩාබි ඩුබායි ඇවිල්ලා තිබ්බට මෙච්චර රස්නයක් නම් මට කවදාවත් දැනෙලා නැහැ. සිංහල අලුත් අවුරුද්ද කිව්වහම අපිට හුරු පුරුදු මේ කෑම මේසෙ නැතුව බෑනේ නේද? ඉතින් ඒ අවුරුදු උත්සවෙත් ඒ සිංහල අලුත් අවුරුද්දට අපේ තියෙන කෑම මේසෙ ඒ විදිහටම ලෑස්ති කරලා තිබ්බා. තනාෂ තමයි අපි ඔක්කොගෙම ලස්සන වීඩියෝස් ෆොටෝස් අරගෙන දුන්නේ. thank you so much තනාෂා. ඉතින් මේ ඉන්නේ සාරා. ඔයාලට වීඩියෝ එක මුලදී හම්බ වෙන්නේ නැති මෙයාගේ නමින් තමයි සාරා කාගෝ බක්මහ සැනකෙළිය කියන එක ඉතින් පවත්වන්නේ මේ අවුරුද්දක් පාසා. මේ තමයි ඒ සාරා අවුරුදු සැනකෙළියට නම වැටෙන්න හේතුව වුණ සාරා.
අවුරුදු උත්සවයේ මේ වෙද්දි පටන් අරන් තියෙන්නේ. දැන් පොල් ගෑමේ තරඟය තමයි කරන්න හදන්නේ. අනේ විශේෂයෙන් මතක් කරන්න ඕනි අපිව බලන්න එදා දවසේ එකතු වෙලා හිටපු හැමෝටම අපිත් එක්ක ඇවිල්ලා කතා කරපු ෆොටෝස් ගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි අපිව බලන්න ආවට අපිත් එක්ක කතා කරන්න ආවට. ඉතින් ඔයාලා අපිව බලන්න ආවා වගේම ඔයාලව බලන්න තමයි අපිත් එදා දවසේ ඒ අවුරුදු උත්සවයට ආවේ. ඔයාලා කවුරු හරි මේ වීඩියෝ එක බලන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. Hello. Good morning. වෙලාව පාන්දර 5යි. last week විරාජය දැන් තමයි හම්බුනේ. නෑ නෑ ඊ හම්බුණා. කොහර මල කොලන්. මේ ඉන්නේ මල කොලන්. ඉතින් අපි ඔක්කොම ලෑස්ති වෙලා යන්න පිටත් වුණා. මොකද අපි අද අබුඩාබි ඉඳලා සාජා යනකම් යන්න ඕනි. ටික වෙලාවක් යන ගමනක්. ඒ නිසා ටිකක් උදෙන්ම පිටත් වුණා. ඒ අතරතුරේදී මට මේ ලස්සන වීඩියෝස් ටික අරන් දුන්නේ තනාෂා. තනාෂා තමයි මේ මුළු ගමනේදීම අපේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් and වීඩියෝග්‍රැෆර්. තනාෂා ඔයාට ආයි thank you කියලා කියනවා. අනාගතයේදී අපට මට ආදරේ කියා පොරොන්දු වෙන්න මට ආදරේ කියා පොරොන්දු වෙන්න අපේ කවි බණ්ඩ ගැන මොනවද හිතන්නේ? අන්න කියනවා. යන අතරමඟදී සින්දු කවි කරේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් අපි වීඩියෝ කෝල් එකක් අරගත්තා බේබි ශානිකා අක්කටයි මිලින්ද අයියටයි. ඉතින් ඒ දෙන්නට රෑට තමයි මියුසිකල් ෂෝ එකට එන්න තියෙන්නේ. එයාලා මේ වෙලාවේ පොඩක් රෙස්ට් එකේ ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි යන අතරතුරේදී එයාලට වද දුන්නේ. කොහොම හරි අපි සාජවලට ආවා. අවුරුදු උත්සවය පටන් ගන්න එතනත් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ. එදා දවසත් ගොඩාක් රස්නේ දවසක්. ඒක නිසා අපි අවුරුදු උත්සවයට ආව ගමන් තැඹිලි ගෙඩියක් එහෙම බීලම දවස පටන් ගත්තා. එදා දවසේදී සාජවලට අපිව බලන්න ඇවිල්ලා හිටපු ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඔයාලා කවුරු හරිත් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. අපි චුට්ටක් දවල් වෙලා මොනවා හරි කාලා යන්න ඒ ළඟම තිබ්බ මේ shopping mall එකට ආවා. ඉතින් මේ අක්කයි අයියයි එක්ක තමයි අපි මේ shopping mall එකට ආවේ. මේ වෙද්දි නම් මට මාර මහන්සි. මට විතර නෙවෙයි මම හිතන්නේ හැමෝටම එහෙමයි. මොකද එළියේ තරම් අවුවයි. මට කනවට වැඩිය ලොකු උමනාවක් තිබේ මොනවා හරි බොන්න. මට හම්බුණා රසම රස අලි ගැට පෙර බීම එකක් බොන්න. ඊට පස්සේ ඉතින් අපි පුළුවන් ඉක්මනට ආයෙත් ග්‍රවුන්ඩ් එකට ආවා. ෆ්ලයිට් එකක් යනවා දකිද්දී ගෙදර හිටියත් එළියට දුවලා ගිහිල්ලා උඩ බලන පුරුද්ද මට පොඩි කාලේ ඉඳලා තාම තියෙනවා. ඔයත් එහෙමද?
ඉතින් මේ වෙද්දී සිංගිති අවුරුදු කුමරිය කුමරා තෝරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. අවුරුදු කුමනා කුමරිය තෝරන්නටයි සූදානම. ඉතින් තමාට මේ අංකයත් අරගෙන වේදිකාව අසලට එන්න හැකි ඉක්මනට. ඉතින් මේ විදිහට එදා දවසත් ඉවර වෙලා අපි ආයෙත් හොටෙල් එකට එන්න පිටත් වුණා. මේ තියෙන්නේ සාජවල මගේ නවාතැන්පල. ඉක්මනට මම නිදාගෙන ඊළඟ දවසේ උදේම හැරෙන්න තමයි ප්ලෑන් කරේ. මොකද ෂොපින් කරන්න තියෙන්නේ අද දවසේ. අද දවසේ ඉක්මනට ෂොපින් කරලා පුළුවන් ඉක්මනට පැක් කරගෙන එයාපෝට් එකට යන්නත් පිටත් වෙන්න ඕනි. ඉතින් ඒක නිසා ඉක්මනට අපි යමු ෂොපින්. එහෙම ලොකුවට ඉතින් ගන්න කියලා දේවල් ටිකක් තිබ්බෙත් නෑ. අත්‍යවශ්‍යම දේවල් ටිකක් තමයි ගන්න ගියේ. ඒ වගේම අපිට ඉතින් එහෙම ලොකු ටයිම් එකක් තිබ්බෙත් නෑ. මම තමයි මෙයාව බලාගන්නේ. ඒකයි මම ඉස්සර අසු යන්නේ. මල්ලි වගේ. මේ ට්‍රිප් එකේ මට කිසිම ඔළුවට වතයක් නැහැ. අපි මල්ලි මායි ආවේ මල්ලි මාව යෂ්ට මේ විදිහට වද දිදී එදා එහෙ මෙහෙ ඇවිත් දෙක තමයි ඉතින් අපි දෙන්න කරේ. මොකද අපිට පුංචි වෙලාවක් තිබ්බේ මං කිව්වත් වගේම shopping කරන්න. shopping කරනවා කියලා හැම ලොකු දෙයක් තිබ්බෙත් නෑ. මම කිව්වා වගේම මට ලංකාවෙන් ගන්න නැති beauty products වගේක්, එතකොට ඔය ගෙදර අයට දෙන චූටි gifts වගේක්, ඔය වගේ දේවල් ටිකක් තමයි ඉතින් අපිට එදා ගන්න තිබ්බේ. සාජාව පළවෙනි වතාව කියලා මං කිව්වනේ. ඉතින් මෙතන නම් නතර නොකර ඉන්නම බැරි වුණා. මට හොඳ DOP කෙනෙක් ඉන්නවා. හොඳම යාළුවෙක් එක්ක ආවම තියෙන වාසිය මේක තමයි. කොච්චර කරදර කරත් කියන දේ කරලා දෙන්න වෙනවනේ. ඉතින් යෂ්ට කරදර කර වීඩියෝස් ෆොටෝස් ටිකකුත් එතනදී ගන්න මං අමතක කරේ නෑ. මං කිව්වනේ අපිට චූටි වෙලාවයි තියෙන්නේ කියලා. පුළුවන් ඉක්මනට අපි හොටෙල් එකට ගිහිල්ලා ආයෙත් බඩු ඔක්කොම පැක් කරගෙන එයාපෝට් යන්න පිටත් වෙන්න ඕන. මෙතන නතර නොකර ඉන්නම බැරි වුණා කියලා මං කිව්වේ. මෙතන මාරම ලස්සනයි. මේ වීඩියෝ එකේ පේනවට වැඩිය පුදුම ලස්සනයි. ඔයා සාජා ඉන්න කෙනෙක් නම් මොකද්ද මේ ප්ලේස් එකේ නම කියලා මට කමෙන්ට් එකක් දාන්න. බලන්න මේ වීඩියෝස් ඒවා දැක්කහම මං කිව්වේ ඇත්ත නේද? සාජා මාර ලස්සනයි නේද? ඇත්තටම මට එහෙම හිතුණා. ඉතින් කියන්නම ඕනි දේ තමයි මේ වීඩියෝස් වල පේනවට වැඩිය මාර ලස්සනයි ඒවා ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දි. මේ වීඩියෝ එක බලන ඔයාට ඒ දේවල් කවදා හරි දවසක ඇත්තටම දැකලා නැත්නම් දකින්න හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි අපි මේ වෙද්දී ඔක්කොම දේවල් පැක් කරගෙන එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම ඉතින් විහිළු කර කරදර කර හිටියට මට මේ වීඩියෝ එකේ එන් වෙන්න කලින් තෑන්ක් කරන්න ඕන යෂ්ට. එයාට යෂ් කියන නමින් කිව්වොත්නේ ඔයාලා හැමෝම අඳුරන්නේ. හැබැයි මම එයාට යාළුවා විදිහට කතා කරේ හැමදාම සචියා කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලනවා නම් සචියා thank you මේ මුළු ගමනේදීම හැම වෙලාවකම මාත් එක්ක හිටියට, මාත් එක්ක එහෙම යන්න ආවට, මගේ කරදර ටික ඉවසගෙන දරාගෙන හිටියට. මේක ඉවර නෑ. ආයෙත් ගමනකදී අපි හම්බ වෙමු. ඉතින් අපි ඩුබායි, අබුඩාබි, සාජා මේ හැම තැනකටම බයි කියලා සාජා එයාපෝට් එකෙන් ලංකාවට එන්න පිටත් වුණා. ආයිත් කන්නයි යන්නේ. ඉතින් කාලා චූටි නින්දක් දැම්මා. මාර මහන්සි මේ දවස් ටිකේම හරියට නිදා ගන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි මේ වෙද්දී අපි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඉන්න අපේ බෑන්ඩ් එකේ අයියලා අපිට හම්බ වෙන මේ ගමනේදී අපිත් එක්ක හිටපු අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ ඔක්කොටම කතා කරලා බයි කියලා අපි අපේ ගෙවල් වලට යන්නයි හදන්නේ. ඉතින් මේ තියෙන ලංකාවේ එයාපෝට් එක මම දකින්න ආසම තැන තමයි
මේ වෙද්දී අපි කිව්වට අපි හැමෝටම බයි කියලා මේ වෙලාවේ හැමෝගෙම සමු අරගෙන ගෙවල් වලට යන්නයි යන්නේ. අපේ බෑග්ස් ටික කලෙක්ට් කරගන්න අපි ආවා. පාන්දර 5:45ට විතර දැන් වෙලාව එළි වෙන්නත් ළඟයි. දැන් ඉතින් ගෙදර යන්න පිටත් වෙලා ඉන්නේ. ඉතින් මේ ගමනේදී ලස්සන මතක එකතු කරපු වචනකින් හරි උදව්වක් කරපු අපිත් එක්ක කතා කරන්න ආව ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමදාම මගේ වීඩියෝස් බලන, කමෙන්ට්ස් දාන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. පේනවනේ මම නම් ඉන්නේ මාරම නිදිමතේ. මම දැන් ගෙදර ගිහිල්ලා ටිකක් නිදියලා ඒ දේවල් අස් කරලා අද හවස කුරුණෑගල යන්න පිටත් වෙන්න ඕන. මොකද මගේ අලුත් ඩ්‍රාමා එකේ ෂූටින් තියෙන්නේ කුරුණෑගල. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි.